right හැමෝටම ඇහෙනවද හැමෝටම ඇහෙනව නේද right හරි right පළවෙනි A+ paper 3 අපි යන්නේ A+ තුන්වෙනි paper එකට හරිද ඒකට හැමෝටම ඇහෙනවා කියලා මම හිතනවා ඒකේ තියෙනවා සංඛ්‍යා රටාව පාඩමෙන් තමයි දීලා තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ හරිද right බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඔයාලට දීලා තියෙනවා සංඛ්‍යා රටාවක් 4 8 12 16 කියලා සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. ඒ සංඛ්‍යා රටාවේ පළවෙනි ප්‍රශ්නේ අහනවා සාධාරණ පදය සොයන්න කියලා. සාධාරණ පදය ඉස්සලාම් සාධාරණ පදය හොයන්න ඕනේ. right. සාධාරණ පදය හොයන්න නම් අපි ඉස්සලාම් මේ සංඛ්‍යා රටාවේ මොකද්ද හොයාගන්න ඕනේ? අපි ඉස්සලාම් හොයාගන්න ඕනේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. පොදු අන්තරය කියන්නේ d. අපි ඉස්සලාම් හොයාගන්න ඕනේ. පොදු අන්තරයට අපි ඉංග්‍රීසි අකුරක් දෙනවා d කියලා. ඉස්සලාම් පොදු අන්තරය හොයන්න ඕනේ. කියන්නේ මේ දෙන්න අතර තියෙන පරතරය හොයාගන්න ඕනේ. ඒකට අපිට පුළුවන් 8න් 4ක් අඩු කරනවා. 8න් 4ක් අඩු කරාම එනවා 4යි කියලා. 4යි. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 4යි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ පළවෙනි පදේ වෙනවා දැන්. මේ පළවෙනි පදය T1 පළමු පදේ හොයන්න තියෙනවා. පළමු පදේ හොයන්න මෙන්න මෙහෙමයි. ඔයා ගන්න ඕනේ පොදු අන්තරය මෙන්න මෙතන. 4යි කියලා ගන්න. හරිද? එහෙම නැත්නම් මෙහෙම ලියමුකෝ. ඒ ඔයාලට දැන් අලුතෙන් බලන්න හිටින්න පුළුවන් නේ. එයාලා මෙහෙම බලා ගන්න නේ. අපි ලියනවා පළමු පදය කියලා ලියනවා. සාධාරණ පදය කියලා හොයන්න දුන්නාම ඉස්සල්ලාම අපි පළමු පදය කියලා ලියනවා. පළමු පදය කියලා කියන්නේ T1 නේ පළවෙනි පදය කියලා කියන්නේ right පළමු පදය. ඔයා මේ හොයාගත්ත පොදු අන්තරය 4 කියන එක මෙන්න මෙතනින් ලියනවා. right ලිව්වා. ඊට පස්සේ එයා ගුණ කරනවා කාගෙන්ද? පළමු පදයනේ. එහෙනම් පළමු කියන්නේ 1. එකෙන් ගුණ කරනවා. එතකොට එනවා 4 වරක් 1 4යි කියලා. ඊට පස්සේ ඔයා ලියනවා දෙවන පදය. දෙවන පදය කියලා ලියනවා. දෙවන පදය කියන්නේ T2 එනදන් T2. දැන් ඔයාට මේ ටික නොලියා T1 T2 T3 එහෙම ලියන්නත් පුළුවන්. right. ඒ කියන්නේ 4 වැඩි කරනවා දෙවන පදයනේ දෙකේ. දෙවරක් 4 8යි. right. ඊට පස්සේ අපි ලියනවා තුන්වන පදය. තුන්වන පදය. එහෙම නැත්නම් T3 right. 4 ගුණ කිරීම 3. 4 වරක් 3 කීයද? 12යි. 4 වන පදය. 4 වන පදය. ඒ කියන්නේ T4. ඔයාලට කරන්න තියෙන්නේ මේ 4 මෙතනට ගන්නවා. 4 වන පදයනේ. ඒ නිසා 4ෙන් ගුණ කරනවා. 4 වැඩි කරනවා 4ෙන්. 4 වරක් 4 16යි. ඔයාලට පේන නැති ලස්සනට මෙන්න මේ ටික ආවේ 4 8 12 16 ඔය ටික පිළිවෙලට ආවා. හරිද? අන්තිමට අපි ලියනවා සාධාරණ පද. එහෙම නැත්නම් n වන පදය. අපි ලියමුකෝ n වන කියන n වන පදයට තමයි අපි සාධාරණ පදය කියලා කියන්නේ. n වන පදය. එහෙම නැත්නම් Tn. එතකොට Tn කියලා කියන්නේ මේ බලන්න. අපි ගන්නවා ඉස්සල්ලා වගේම 4 මේ 4 ගන්නවා මෙතන 4. ඔව්. හරි. ඊට පස්සේ n වන පදයනේ එන්නේ. ඒ නිසා ගුණ කරනවා කාගෙන්ද? n ගෙන්. 4 වරක් n 4යි n. ඔන්න සාධාරණ පදේ වෙලා ඉවරයි. උත්තරේ 4යි n. right. පළවෙනි ප්‍රශ්නේ
රෝම ඉලක්කම් එක කරලා ඉවරයි. හරිනේ. රයිට් ඔයකට අග්ගාලා දාගන්න. ඊට පස්සේ මොකක්ද අහන්නේ? දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඒ සංඛ්‍යා රටාවේ 10 වෙනි පදේ හොයන්න කියලා. හරි 10 වෙනි පදේනේ හොයන්න ඕනේ. දැන් ඔයාලා මේ සංඛ්‍යා රටාවේ මොකක්ද ඔයා මතක තියාගන්න ඕනේ? මේ සංඛ්‍යා රටාවේ ඒ කියන්නේ සාධාරණ පදේ එහෙම නැත්නම් n වන පදේ ඔයා මතක තියාගන්න ඕනේ 4යි n කියලා. රයිට්. දැන් ඔයා හොයන්න ඕනේ 10 වන පදේ. රයිට් මම ඔක්කොම මේකම ගන්නම්. රෝම ඉලක්කම් දෙකෙන් අහනවා 10 වන පදේ හොයන්න කියලා. දැන් අපි පළමු පදේ හෙව්වා, දෙවන පදේ හෙව්වා, තුන්වෙනි පදේ හෙව්වා, හතරවන පදේ හෙව්වා, n වන පදේ හෙව්වා. රෝම ඉලක්කම් දෙකෙන් කියනවා මොන පදයද? 10 වන පදය. 10 වන පදය සොයන්න කියලා කියනවා. රයිට් අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයා හොයාගත්ත සාධාරණ පදේ කීයද? ඔයා හොයාගත්ත සාධාරණ පදේ තමයි 4යි n. අමාරු නෑ. අර ඉස්සල්ලා උත්තරේට ආව 4යි n ලියන්න මෙතන. 10 වන පදේ කියලා දැම්මා. ඉස්සල්ලා උත්තරේට ආපු 4යි n කියන එක දැම්මා. මොකද්ද මේ 4යි n කියන්නේ? 4යි n කියන්නේ 4 ගුණ කිරීම n කියන එක. හරි. දැන් ඔයා මොකද කරන්නේ? n වෙනුවට දාන්න ඕනේ 10 කියන එක. n වෙනුවට දානවා 10. එතකොට 4 වරක් 10 උත්තරේ 40යි. උත්තරේ එන්නේ 40යි. හරිනේ? ඔන්න 10 වෙනි පදේ අපි හෙව්වා. හරි. ඊට පස්සේ අහනවා සංඛ්‍යා රටාවේ 15 වෙනි පදේ සොයන්න. රෝම ඉලක්කම් තුනෙන් අහන්නේ 15 වෙනි පදේ හොයන්න කියලා. මම උඩ ටික බකන්නම්. 15 වෙනි පදේ මේක බකනවා. රෝම ඉලක්කම් තුනෙන් අහනවා 15 වෙනි පදේ. මේ රෝම ඉලක්කම් තුනම උඩින් ලියන්නේ. රෝම ඉලක්කම් දෙක මම ලිව්වා. 15 වන පදය. අර ඉස්සල්ලා වගේම 4යි n ලියා ගන්න. 4යි n. රයිට්? 4යි n කියලා කියන්නේ 4 වැඩි කිරීම n. රයිට්. 4 ගුණ කිරීම n වෙනුවට දානවා 15. හරිද? 4 වරක් 15 කීයද උත්තරේ? 60යි කියලා එනවා. රයිට්. මේ වන පදේ කිව්වොත් අපි හොයන්නේ මේ විදිහට 4යි n අරගෙන n වෙනුවට මේක දානවා. රයිට්. ඔන්න උත්තර දෙක ඇවිල්ලා ටක් ගාලා දාගන්න. වේගෙන් දාන්න. ඉක්මනට මොනවා හරි වැරදිලා තියෙනවා හදාගන්න. අමාරු නෑ. රයිට්. මොකද්ද දැන් මේ අලුත් ප්‍රශ්නයක් අහනවා ඒ රෝම ඉලක්කම් 4. මොකක්ද අහන්නේ? රෝම ඉලක්කම් 4න් අහනවා 84 වන්නේ කීවෙනි පදයේද කියලා. දැන් මේකේ ඔක්කොම අහුවේ මොකද්ද? මේ හැම එකේම අහුවේ 10 වෙනි පදේ 15 වෙනි පදේ ඒ ටික තමයි අහුවේ. දැන් තියෙන්නේ 84 වන්නේ කීවෙනි පදයේද? ඒ කියන්නේ වන්නේ කීවෙනි පදයේද කියලා අහුවොත් ඔයා කරන්න ඕනේ මේ විදිහට නෙමෙයි. 15 වෙනි පදේ කිව්වොත් මෙහෙමයි. වන්නේ කීවෙනි පදයේද කියලා අහුවොත් හදන්නේ මෙහෙම. බලන්න. රෝම ඉලක්කම් 4න් අහනවා 84 වන්නේ කීවෙනි පදයේද කියලා. මතක තියාගන්න. මේ ඔය වන්නේ කීවෙනි පදයේද කියලා නෝන. හැම වෙලේම හදන්නේ මේව. ඒක හොඳට ඔළුවේ තියාගන්න ළමයි වරද්දන්නේ. හරි? මේ බලන්න. අපි හොයාගත්ත සාධාරණ පදේ තියෙන්නේ. හොයාගත්ත සාධාරණ පදේ 4යි එන්නේ. ඕක ඔයා සමාන කරන්න 84ට. ඇයි 84? ඇයි මේකේ අහලා තියෙන්නේ 84 වන්නේ කීවෙනි පදයේද කියලා. එතකොට 84 සමාන කරන්න ඕන 4යි එන්න. ඊට පස්සේ ඔයා කරනවා මෙතනින් එහාට මෙහෙම. මේ පැත්ත බෙදනවා 4ෙන්. ඇයි 4ෙන් බෙදුවේ? ඇයි මෙතන තියෙන්නේ 4නේ. මෙතන 3 තිබ්බොත් 3ෙන් බෙදනවා. මෙතන 5 තිබ්බොත් 5ෙන් බෙදනවා. මෙතන 4 තියෙන නිසා 4ෙන් බෙදන්න. මේ පැත්ත 4ෙන් බෙදුවොත් මේ පැත්ත 4ෙන් බෙදනවා. මෙයාට මෙයා කැපෙනවා. n සමානයි 84 4ෙන් බෙදන්න ටක් ගාලා 84 4ෙන් බෙදුවම කීයද එන්නේ? උත්තර එනවා 21යි කියලා එනවා. එතකොට 84 වන්නේ 21 වන පදේ.
ඔයා ලස්සනට මේ n ගාවට 21 දාලා කුඩු කරොත් ඔයාට 84 කියලා එනවා. හරිද? රයිට්. පස්සේ රෝම ඉලක්කමෙන් අහනවා 116 වන්නේ කීවෙනි පදයද කියලා අහනවා. ඒත් ඔයාට කරන්න තියෙන්නේ එච්චරමයි. වන්නේ කීවෙනි කියලා දුන්නොත් සාධාරණ පදය සමාන කරන්න සාධාරණ පදය කියන්නේ ළමයි අර මුලින්ම අපි හොයාගත්තනේ 4n කියලා පළවෙනි රෝම ඉලක්කමේ උත්තරේ. එයා සමාන කරන්න 116ට. රයිට්. දැන් මෙයා බෙදනවා 4ෙන්. හරිද? හැම ගානටම මේක පාවිච්චි කරන්න එපා. මොකද මේකේ සාධාරණ පදය 4යි කියන කන්ද තමයි අපි ඒක 4යි කියලා ගත්තේ. රයිට්. මෙයාට මෙයා කැපෙනවා n සමානයි. රයිට්. දැන් මේක 116 අපි 4ෙන් බෙදන්න ඕනේ. 116 බෙදීම 4. 11ට 4 2යි. 4ට 2 8යි. 11න් 8ක් ගියාම 3යි. 36 මෙතනට එනවා. 36ට 4 ඒවා 9යි. එතකොට උත්තරේ 29යි. ඔය 4 12 4 8 12 16 කියන සංඛ්‍යා රටාවේ 116 එන්නේ 29 වෙනි පදේ. හරි? මෙහෙමයි හදන්නේ. ටක් ගාලා හදාගන්න ටක් ගාලා මෙලේසි මේ ටික. හරිද? ඊට පස්සේ දිනනවා ලේසි ප්‍රශ්න වගේක්. ඒ ටික කරන්න කලින් ටක් ගාලා ඔය ටික හදාගන්න ඉක්මනට. හරි. ඊට පස්සේ අහනවා අංක 2 දෙවෙනි ප්‍රශ්නේ. අපි ටක් ගාලා යමු. මම හිතනවා ඇහෙනවා කියලා වාට. මුළු ප්‍රශ්නයක් නෑ නේද? ඇහෙනව නේද? ඔය ටික හරියට දාගන්න. හරි. රයිට්. රෝම ඉලක්කම් දෙකේ ප්‍රශ්නයක් තියෙනවා ළමයි සාධක හොයන්න කියලා. හරි? සාධක හොයන්න තියෙනවා. එතකොට ඒක වෙන අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ලේසි. සාධක හොයන්න තියෙන්නේ. පළවෙනි රෝම ඉලක්කම් දෙවෙනි ප්‍රශ්නේ. මුල් පළවෙනි ප්‍රශ්නේ අහනවා 2x ධන 6 සාධක හොයන්න දු. ඔයා ඉස්සල්ලාම බලන්න මේ 2x උයි 6යි මේ දෙන්නාම බෙදන්න පුළුවන් මොකක්ද ඉලක්කම කියන්නේ. 2x බෙදන්නත් පුළුවන් 6 බෙදන්නත් පුළුවන් සංඛ්‍යාව මොකද්ද? 2x කියන එක බෙදන්න පුළුවන් 2කින් 6ක් බෙදන්න පුළුවන් 2කින්. ඒ නිසා මම මෙහෙම ලියා ගන්නවා 2. ඊට පස්සේ වරහණක් දාන්න. රයිට්. ඊට පස්සේ 2x බෙදනවා 2කින්. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? 2x 2කින් බෙදුවාම උත්තරේ එනවා x කියලා. එහෙනම් මෙයාව 2කින් බෙදලා මෙතනට x කියලා දානවා. 6 2කින් බෙදලා උත්තරේ 3යි කියලා මෙතනට දානවා. ඔන්න ඔක තමයි සාධක හොයනවා කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ රෝම ඉලක්කම් අංක 2 මම වේගෙන් කරන් යනවා. මොකද මේ ගණන් ටික ලේසි අමාරු නෑ. රයිට්. AB ධන AC AB ධන AC මේ පදයයි දෙකම බෙදන්න පුළුවන් අපිට A ගෙන්. එතකොට මම මෙයා A ගෙන් බෙදුවාම උත්තරේ ඉතුරු වෙනවා B කියලා. මෙයා A ගෙන් බෙදුවාම උත්තරේ ඉතුරු වෙනවා C කියලා. හරිද? මෙන්න මේක තමයි උත්තරේ. රයිට්. ඊට පස්සේ අංක 3 මේක නම් පොඩ්ඩක් අමාරු ප්‍රශ්නයක් කියලා හිතෙන්න පුළුවන්. එහෙම අමාරු නෑ. හරි. ඍණ 2x ඍණ 8යි. බලන්න මේ සංඛ්‍යාවයි මෙන්න මේ සංඛ්‍යාවයි දෙකම බෙදන්න පුළුවන් සංඛ්‍යාව තමයි ළමයි ඍණ 2. හරි. මේක ඍණ 2කින් බෙදුවාම එනවා x. මේක 2කින් බෙදුවාම මේ බලන්න ඍණ 2x මෙන්න මෙයාව ඍණ 2කින් බෙදුවාම මෙයාට මෙයා කැපිලා x කියන එක ඉතුරු වෙනවා. ඍණ 8 මේ ඍණ 8 ඍණ 2කින් බෙදුවාම 8 2කින් බෙදිලා එනවා 4 කියලා උත්තරේ. ඍණයි බෙදුනහම උත්තරේ දෙන්නේ ධන. පොඩු උත්තරේ ධන 4යි. හරිද? ලේසි. රෝම ඉලක්කම් අංක 4. මේ ටික ඉස්සලා දාගන්න ඊට පස්සේ අපි ඒ ටික හදමු.
මේ ටිකේ මොනවා හරි ප්‍රශ්න කියනම් හදා ගන්න ටක් ගාලා. හරිද? මොනවා හරි ප්‍රශ්න තියෙනවද? ඉක්මන් කරන්න. ඔය ටික හොඳට ඉගෙන ගන්න එකපාර අල්ල ගන්න අමාරු තැන් තියෙනම් වීඩියෝ එක නැවැත්තුවා නවත්ත බලන්න. එක තැනක්වත් මිස් කරගන්න එපා. ඔක්කොම පුළුවන් කරගන්න. මේ අමාරු දේවල් නෙමෙයි. හරිද? right? අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. හරි බලන්න ළමයි. ඊළඟ ප්‍රශ්නේ. රෝම ඉලක්කම් අංක 4. බලන්න. ඒකේ තියෙනවා 3x ධන 12. මට කියන්න මේ 3x සහ 12 කියන මෙන්න මේ පද දෙක බෙදන්න පුළුවන් සංඛ්‍යාව මොකක්ද? ඒක බෙදන්න පුළුවන් අපිට. දැන් බලන්න මෙන්න මෙයාවයි දෙන්නාම මට 3ෙන් බෙදන්න පුළුවන් නේද? ඔව්. ඉතින් මෙයා 3ෙන් බෙදුවාම ඉතුරු වෙනවා x. 12 4ෙන් බෙදුවාම 12 3ෙන් බෙදුවාම වෙනවා උත්තරේ 4යි කියනවා. හරි. අන්න එහෙමයි ගන්න. රෝම ඉලක්කම් 5. තේරුණා නේද? x වර්ගය ධන 5යි x. හොඳට බලන්න. මෙන්න මෙයාවයි මට බෙදන්න පුළුවන් x ගෙන්. x වර්ගය x ගෙන් කැපුණා x ගෙන් බෙදුනහම එක x එකක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ x වර්ගය. ඒ x වර්ගය කියන්නේ ළමයි x අකුරු දෙකක් නේ. ඔය x අකුරු දෙක x ගෙන් බෙදුනහම මේ x ට මේ x කැපිලා මේ x එක ඉතුරු වෙනවා. 5x x ගෙන් බෙදුවහම මේ 5x මෙන්න මෙහා බෙදන්න x ගෙන්. එතකොට ඉතුරු වෙනවා 5. ලේසිනේ. රයිට් ටක් ගාලා ඒවා මොනවා හරි අඩුපාඩු තියෙනම් ටක් ගාලා හදන්න. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නෙට යනවා. හරි. හරි මම හිතනවා ඔයාලා කරගෙන ඉවරයි කියලා. මොකද ඔයාලට ලොකු කාලයක් ගන්න බෑ. රයිට් හරි බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ. රයිට් තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. ඒකේ වීජීය ප්‍රකාශන කීපයක් දීලා තියෙනවා. يعني වීජීය පද කීපයක් දීලා තියෙනවා. දීලා කියනවා පහත දැක්වෙන වීජීය පදවල මාපෝසා සොයන්න කියලා කියනවා. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් අංක 1 දීලා තියෙනවා 2x 3x සහ 3xy කියලා දීලා තියෙනවා. right. මෙන්න මේ තුනේ මාපෝසා හොයන්නලු. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙයා මේ 2xy 3xy 3xy මෙන්න මේ තුන් දෙනාව වෙන වෙනම බෙදා යන්න ඕනේ. මොන වෑන්ද බෙදන්නේ? බෙදන්නේ මෙන්න මේ වෑන්. මේ 2 3 5 7 කියනාගෙන් බෙදා යන්න ඕනේ. ඉස්සල්ලාම බෙදන්නේ මෙයාගෙන්. මෙයාගෙන් බෙදන්න බැරි වෙනකොට මෙයාගෙන් බෙදනවා. එයාගෙන් බෙදන්න බැරි වෙනකොට මෙයාගෙන් බෙදනවා. ඉලක්කම් වලින් බෙදන්න බැරි වෙද්දී ඉංග්‍රීසි අකුර වලින් බෙදනවා. හරිද? තේරුණා නේද? හරි. බලන්න මෙන්න මෙහෙමයි කරන්නේ. මෙයා බෙදන්න දෙකෙන්. මේ දෙකනේ තියෙන්නේ. දෙකෙන් බෙදන්න. මෙයා දෙකෙන් බෙදුවම ඉතුරු වෙනවා x. දැන් මේක අපිට මේ ටිකෙන් බෙදන්න බැරි නිසා මම බෙදනවා x කින්. එතකොට එනවා 1යි කියන්නේ. ඊට පස්සේ මම 3x බෙදන්න බලනවා මොඩිම කීයෙන්ද? මේකෙන් මම බෙදන්න පටන් ගන්න කිව්වේ. මේකෙන් බැරි නිසා කාගෙන්ද බෙදන්නේ? 3ෙන් බෙදනවා. right. 3ෙන් බෙදුවම ඔයාට එන උත්තරේ x කියලා. ඊට පස්සේ මෙයා බෙදනවා x කින්. 1යි. ආයි බෙදුනේ. 3ෙන් බෙදනවා. එතකොට එනවා x y. ඊට පස්සේ x ගෙන් බෙදනවා. එතකොට එනවා y කියලා. right. දැන්
y ගෙන් බෙදනවා. එතකොට එනවා 1යි කියලා. හරිද? ඊට පස්සේ අපිට මාපෝසා හොයන්න පුළුවන් මේ 2x ලියන්න මෙතනින් 2x 3x 3xy right මේ මෙයා ලියන්න පුළුවන් ළමයි 2 වැඩි කිරීම x 2 වැඩි කිරීම x මෙයා ලියන්න පුළුවන් 3 වැඩි කිරීම x 3 වැඩි කිරීම x මෙයා ලියන්න පුළුවන් 3 වැඩි කිරීම x වැඩි කිරීම y දැන් ඔයා ඉස්සල්ලාම ගිහින් බලන්න 2 කියන එක තියෙනවනේ මෙතන x තියෙනවා 3 තියෙනවා x තියෙනවා 3 xy ඔහොමම තියෙනවා දැන් බලන්න මේ 2 කියන එක මේ ඉලක්කන ඔක්කොගෙම තියෙනවද කියලා මේ මෙන්න මේ 2 කියන එක මෙන්න මේ පද තුනේම තියෙනවද නෑනේ හරි බලන්න ළමයි x කියන එක මේ ඔක්කොගෙම තියෙනවද කියලා ඔව් මේ x කියන එක තියෙනවා නේද අන්න ඒ ටික අපි මෙහෙම රවුම් කරගන්නවා මේ තුනේම තියෙනවනේ මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා මේකෙත් තියෙනවා 3 කියන එක මේකේ තියෙනවා මෙතන නැහැ ඒ නිසා අපි ආව රවුම් කරන්නේ නැහැ y කියන කෙනා මෙන්න මෙතන ඉන්නවා මෙතන නැහැ ඒ නිසා අපිට රවුම් කරන්න බෑ එතකොට ඔයාට මේකේ මාපෝසා ගන්න පුළුවන් මාපෝසා විදිහට මොකද්ද ගන්න වෙන්නේ ළමයි මෙන්න මේ තුනේම තියෙන x කියන එක තමයි ගන්න වෙන්නේ හරි රයිට් එකක් ගාලා ඕක ඔයාලා හදාගන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඉක්මන් කරන්න හරිද රයිට් හරි මම කරනවා වේගෙන් ලියන්න වෙලාව මදි වුණොත් ඔයාලා ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන් රයිට් හරි රයිට් රෝ ඉලක්කම් අංක 2 ඒකෙත් ඒ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ රෝ ඉලක්කම් අංක 2 තියෙන්නේ මෙන්න මෙහෙම මේ බලන්න අර වගේම මෙන්න මෙහෙම පද තුනක් තියෙනවානේ 4යි p 8යි pq 8යි pq ඊට පස්සේ 12යි pq 12යි pq right ඔයාලට තියෙන්නේ අර ඉස්සල්ලා වගේම කරන්න මේ බලන්න 4යි p මම බෙදන්න යන්නේ නැහැ බලා ගන්න හොඳට බලන්න 4යි p 8යි pq 12යි pq ඔන්න ඔය ටික අපි ලියා ගන්නවා මෙහෙම right ලියලා ඉස්සල්ලාම බෙදනවා ළමයි මොකෙන්ද ඉස්සල්ලාම බෙදන්න මෙන්න මේ දෙකෙන් මෙයා බෙදන්න දෙකෙන් හරි මම බෙදනවා දෙකෙන් බෙදුවාම එනවා 2යි p කියලා හරි මේක දැන් බලන්න ළමයි මේක දෙකෙන් බෙදන්න පුළුවන්ද බලන්න දැන් මේක මම දෙකෙන් බෙදුවානේ ඊට පස්සේ තුනෙන් බෙදන්න යන්නේ නැහැ ආයි බලන්න මේ එනෙක්කෙනා දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා පුළුවන් ඒ හන්දම දෙකෙන් ආයි බෙදමු එතකොට එන උත්තරේ p කියලා p අකුර අපිට දෙකෙන් බෙදන්නත් බෑ තුනෙන් බෙදන්නත් බෑ අපි ඊට පස්සේ p අකුර p ගෙන්ම බෙදනවා ඒකයි 8යි pq ඒක බෙදනවා කාගෙන්ද ආයිමත් දෙකෙන් 4යි pq ඒක බෙදනවා ආයිමත් දෙකෙන් බෙදන්න පුළුවන් නේ බෙදනවා එතකොට 2යි pq ඊට පස්සේ ආයිමත් මේක බෙදනවා දෙකෙන් මේක දෙකෙන් බෙදුවාම එනවා pq කියලා right දැන් බලන්න pq දෙකෙන් බෙදන්න බැරි නිසා අපි p ගෙන් බෙදනවා මෙයා p ගෙන් බෙදුවාම එනවා q කියලා right q බෙදනවා q ගෙන් q ට q ඒවා එකයි ඔන්න ඔහම එක එනකල්ම බෙදාගෙන යනවා හරියට තේරුණා නේද right දැන් මෙයා බෙදන්න ගන්නවා අපි දෙකෙන් බෙදුවාම එනවා 6යි pq කියලා right ඊට පස්සේ 6යි pq අපි බෙදනවා කාගෙන්ද දෙකෙන් 6යි pq දෙකෙන් බෙදුවාම එනවා 3යි pq කියලා ඔන්න දැන් බලන්න දෙකෙන් බෙදාගෙන ඇවිල්ලා අන්තිමට මෙන්න මෙයාව දෙකෙන් බෙදන්න බැරි නිසා මම ගන්නවා ඊළඟට ඉන්න 3 මේ ටික මතක තියාගන්න ළමයි මේවට අපි කියනවා මොනවද ප්‍රථමක සංඛ්‍යා කියලා කියනවා හරි දැන් මෙයා මම බෙදනවා 3 මෙයා 3ෙන් බෙදුවාම එනවා pq ඊට පස්සේ එයාව අපිට ඉලක්කම් වලින් බෙදන්න බෑ
තුනෙන් බෙදන්නත් බෑ දෙකෙනුත් බෑ. ඒ නිසා අපි p ගෙන් බෙදනවා. ඊට පස්සේ අපිට එනවා p කියලා. q කියලා. q එක බෙදනවා අපි q ගෙන් 1යි. ඔන්න ඔහොම බෙදන්න ඕනේ. ඊට පස්සේ අපි මේ බලන්න 4යි p ආයෙමත් අර ටික ලියනවා 8යි pq 12යි pq හරිද? හරිනේ? මේ බලන්න දෙක වැඩි කිරීම p දෙක වැඩි කිරීම p හරිද? දෙක වැඩි කිරීම p වැඩි කිරීම q අන්තිමේට දෙක වැඩි කිරීම p වැඩි කිරීම q හරිද? මේ බලන්න දෙක කියන එක මෙන්න මෙයාට හරියට දෙකේ ඉලක්කමක් මෙතනක් තියෙනවා. ඒ නිසා ඕන තුනේම තියෙන හන්ද අපි රවුම් කරලා දානවා. හරිද? මේ දෙකේ ඉලක්කමත් තුනේම තියෙනවා ඕන රවුම් කරලා දානවා. හරිද? හරිම ලේසි. බලන්න p අකුර තියෙනවද කියලා තුනේ ඔව් තියෙනවා මේ තියෙන. මේ ටික ඕමල්ල ඕම රවුම් කරන්න ඕනේ. හැබැයි q නම් මෙතන තියෙනවා මෙතන නැති හන්ද අපිට රවුම් කරන්න බෑ. මේ තුනත් එහෙමයි. මේ තුනත් අපිට තුනේම නැති නිසා රවුම් කරන්න බෑ. මෙතන විතරයි තියෙන්නේ. හරි? තුනේම තියෙනවා රවුම් කරන් ගියා. අන්තිමට අපිට පුළුවන් මා පෝ සා කියලා දාන්න. මා පෝ සා. හරිද? දෙක p දෙවරක් දෙක 4යි 4 වරක් p 4යි p කියලා ඔයාලට උත්තරේ එනවා මාපෝසා වලට. හරිද? right. ඉක්මනට හදාගන්න. හරිද? හරි. ටක් ගාලා හදාගන්න ළමයි. මේක අමාරු නෑ. නැවත බලලා පුළුවන් කරගන්න. එකපාරක් කළා බැරි වුණා. නැවත කරා. හරිද? ප්‍රශ්නයක් නැහැ කියලා මම හිතනවා. හරි නේද? හරිද? right. හරි. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ. මොකක්ද අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ? හතරවෙනි ප්‍රශ්නේ අහන ළමයි මොකක්ද අහන්නේ? හතරවෙනි ප්‍රශ්නේ ඔයාලට කියනවා පහත දැක්වෙන තල රූපවල පරිමිතිය සොයන්න කියලා. ඒ කියන්නේ තල රූප දෙකක් දීලා තියෙනවා. තල රූප කියන්නේ මේ තලයක් මත තියන්න පුළුවන් රූප. ඒවට අපි කියනවා තල රූප කියලා. තල රූපයක පරිමිතිය හොයන්න කියලා කියනවා. හරිද? දැන් හොඳට බලන්න. මම තල රූප දෙක අඳිනවා. ඊට පස්සේ ආගේ පරිමිතිය අපි හොයමු. බලන්න. මෙන්න පළවෙනි තල රූපෙ මේ ටෙලින් අඳින්නේ නැහැ. මම මෙහෙම අඳින්නම්. ඒක පාට මෙන්න මෙහෙම. රයිට් ඔන්න හො දිනනවා. හරි. ඔයාලට පේනවනේ. රූලක් නැති හන්ද අතින් අඳිනවා. හරි. මෙහෙම. කොහොම මෙහෙම තියෙනවා එක රූපයක්. අනිත් රූපේ තියෙනවා මෙහෙම. කොහොම මෙන්න මෙහෙම තියෙනවා. හරිනේ. මෙතන තියෙනවා සෙන්ටිමීටර් 6යි කියලා. මෙතන තියෙනවා සෙන්ටිමීටර් 2යි කියලා. මේවා නම් ඉතාම ලේසි දේවල්. මේවා එක ලොකුවට වෙලාව ගන්න ඕන දේවල් නෙවෙයි. ඔන්න ඔහොම තියෙනවා. මෙතන ඔහොම තියෙනවා. එච්චරයි. මේ ඔක්කොම සෙන්ටිමීටර කීයද?
10යි කියලා දීලා තියෙනවා. දැන් මේක අපරාධ මෙච්චර නම් ලේසි ගණන් හම්බෙන්නේ නැහැ බහවලට. හරිද? මෙතන 5 සෙන්ටිමීටර. මෙතන 11 සෙන්ටිමීටර. මෙතන 4යි සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. රයිට්. රූප දෙක ඔයාලා ගාව නැත්නම් ඔයාලා රූප දෙක අඳින්න මම හිතනවා ඔයාලට පැහැදිලි රූප දෙක පැහැදිලි නේද? ප්‍රශ්නයක් නැහැනේ. හරි. රයිට් පරිමිතිය හොයමු අපි. ඔයාට කරන්න තියෙන ළමයි මෙන්න බලන්න මෙතන සෙන්ටිමීටර් 4යි නම් මෙන්න මේකත් සෙන්ටිමීටර් 4යි. මොකද මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා. රයිට්. එතන 4යි සෙන්ටිමීටර්. රයිට්. අපි දැන් පරිමිතිය හොයන්නේ. පරිමිතිය p සමානයි මේක 11යි නම් මේකත් 11යි. 11 ධන 11. හරි. මෙතන 5යිනේ. හරි. මොකද්ද මේ පරිමිතිය කියලා කියන්නේ? පරිමිතිය කියලා කියන්නේ ළමයි සංවෘත තල රූපයක වටේ දිග. ඒ කියන්නේ සංවෘත තල රූපයක් වටේ දිග මැනකට ගියාට පස්සේ ඒකට තමයි අපි කියන්නේ පරිමිතිය කියලා. හරි. එතකොට මෙතන 5යි, මෙතන 4යි, මෙතන 4යි. එතකොට මේ දිග ගන්න නැද්ද? මේ දිග ගන්නෙ නෑනේ ළමයි. ඇයි? වටේ දිගනේ අපිට ඕනේ. පරිමිතිය කියන්නේ වටේ දිගනේ. රයිට්. දැන් ඔය ටික අපි එකතු කරමු. 11යි 11යි 22යි. 22යි 5යි 27යි. 27යි 4යි 31යි 31යි 4යි 35යි උත්තරේ 35 සෙන්ටිමීටර්. රයිට්. හරි නේද? ලේසි. මෙතන මේකේ පරිමිතිය ගමු. මේ බලන්න මේක 10යි. හරි. මේක 2යි. මේක 6යි මේකත් 6යි. 6යි 6යි. මෙතන 4යි මෙතන 4යි. 4යි 4යි. මෙතනත් 4යි මෙතනත් 4යි. ඇයි? මේ දිග සමානයි මේ දිගට. මේ දිග සමානයි මේ දිගට. මේ හතරම සමානයි. මේ ඉරි කැලි හතරක් තියෙන්නේ. එතකොට 4 4යි. රයිට්. දැන් මේ ඔක්කොම ටික එකතු කරන්න තියෙන්නේ. ටක් ගාලා එකතු කරලා තනිය උත්තරයක් දාන්න ටක් ගාලා. රයිට්. වේගයෙන්. කීය දෙන්නේ? පරිමිතිය කීයද? ඔයාලට පේනව නේද? මම මේ පේනවද කියලා බැලුවේ මේ එක අන්තිම හතරක් පේනවනේ. හරි අවුලක් නැහැ. හතරේ ඔක්කොම පේනවා. හරි. උත්තරේ එනවා මේ 10යි 2යි 12යි 12යි 18යි 18යි 24යි 28යි 32යි 36යි 40යි සෙන්ටිමීටර 40යි කියලා උත්තරයක් එනවා. තල රූප දෙකේ පරිමිතිය ගන්න ඕන. හරි. ටක් ගාලා දාගන්න. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පස්වෙනි ප්‍රශ්නේ. ආයිමත් කියනවා මාපෝසා හොයන්න කියලා. ඊළඟ අකුරු ටිකක් දීලා මාපෝසා හොයන්න අකුරු නෙවෙයි සංඛ්‍යා ටිකක්. සංඛ්‍යා ටිකක් දීලා කියනවා මාපෝසා හොයන්නලු. කොහොමද හොයන්නේ? ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම මේක මහන්නම් මේ පස්වෙනි ප්‍රශ්නේ කරේ ළමයි. හරි. හතරවෙනි ප්‍රශ්නේ කළේ. දැන් අපිට කරන්න යන්නේ පහ. හරි. ඔයාට දීලා තියෙනවා මේ සංඛ්‍යා ටිකක්. දීලා කියනවා මාපෝසා හොයන්න කියලා. කොහොමද කරන්නේ? මේ බලන්න හොඳට බලන්න. මේ බලන්න. පළවෙනි සංඛ්‍යා ටික දීලා තියෙනවා මේ 6 12 18. දීලා කියනවා මාපෝසා හොයන්නලු. අර ඉස්සල්ලා දෙයම තමයි මේ ලියා ගන්න මේ ටික 2 3 5 7 කියන ප්‍රථමක සංඛ්‍යා ටික ලියන්න තව තියෙනවා. දැන් මේ ටික අර වගේ බෙදා යන්න ඕනේ. 6 බෙදනවා 12 බෙදනවා 18 බෙදනවා. හරිද? 18 බෙදනවා නේ. මේක පස්වෙනි ප්‍රශ්නේ. අංක 5. අමාරු නෑ. හරි. 6 බෙදනවා මුලින්ම කීයෙන්ද? 2කින් බෙදනවා. හරි. 6 2කින් බෙදුවාම එනවා 3යි කියලා උත්තරේ. 3 2කින් බෙදන්න පුළුවන්ද බලන්න බෑනේ. එහෙනම් ඊළඟ එක ගන්නවා 3යි. 3 3න් බෙදුවාම 1යි. ඔන්නෝ බෙද. 12 බෙදනවා 2කින් 6යි. 6 2කින් බෙදනවා. ඇයි 2කින් බෙදන්නේ? 2කින් බෙදනවා ටිකින් ඉහත බෙදනවා. 3 ගන්න බැයිද? බෑ 2කින් බෙදද්දි 3 ගන්න බෑ. හරි. මේක 3න් මේක 2කින් බෙදනවද බලන්න. බෑ බෙදෙන්නේ නෑනේ. එහෙනම් අපි ගන්නවා කවුද? 3. 3න් බෙදුවාම වෙනවා
එකයි කියලා. right? ඊට පස්සේ අපි 18 බෙදනවා ළමයි දෙකෙන්. 18 දෙකෙන් බෙදුවාම එනවා 9යි කියලා. 9 දෙකෙන් බෙදන්න බෑ 3 ගන්නවා. 3ෙන් බෙදුවාම 3යි. 3 3ෙන් බෙදුවාම 3යි. උත්තරේ 1යි කියලා එනවා. හරි. දැන් මේ අර ඉස්සල්ලා වගේම 6 12 18 මේ ටික ඔක්කොම හරියට කරලා ගියොත් එක්සෑම් එකේ ලකුණක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි. මේ 2 3 2 3 හරි 2 2 3 2 2 3 බලන්න මේ 18 2 3 3 දැන් ඔයාලා ඉස්සල්ලා වගේම බෝල කරන්න තියෙන්නේ මේ බලන්න දෙක මෙතන ඉන්නවා මෙතන ඉන්නවා මෙතන ඉන්න හන්දා ඒ කට්ටිය එකතු කරලා මෙහෙම රවුන්ඩ් කරන්න. right. 3 මෙතන ඉන්නවා මෙතන ඉන්නවා මෙතන ඉන්නවා තුනේම ඉන්න නිසා අපි බෝල කරනවා මෙන්න මෙහෙම රවුන්ඩ් කරන්න. හරි. මේ දෙකට දෙකක් මෙතන නැහැ තව රවුන්ඩ් කරන්න. මේ දෙකට මෙතනක් නැහැ මේ තුනට මේ තුනක් මෙතන විතරයි ඉන්නේ. ඒකට මේ දෙන්න අපි ගන්නවා මා පෝ සා හොයන්න. මා පෝ සා හොයන්න වැඩ කරන්න දෙන්නේ මේ දෙක ගුණ කිරීම 3 දෙවරක් 3 කියන උත්තරේ එනවා 6 කියලා. ඔන්න මාපෝසා හෙව්වා. right. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ සංඛ්‍යා ටිකක් කියලා තියෙනවා. ඔයාට මාපෝසා හොයන්න කියලා. හරි. අමාරු නෑ. වේගෙන් කරන්න. හරි නේද? ඉක්මන් කරන්න ළමයි. එහෙම අමාරු නෑ මේ ප්‍රශ්න. ඉක්මන් කරන්න. right. හරි. ඉක්මන් කරන්න මේක දාගන්න මේ පිළිවෙලට දාගන්න මේ ටික කොහොම මේ විදිහට ලියන්න ඕනේ. හරිද? ඒකට තමයි ආගේ ලකුණු වැඩි වෙන්නේ. ඔයාලට පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ විදිහට හදන්න ඕනේ. දැන් පේපර් එක කොහොම ලියලා පේපර් එක කොහොම තියලා පේපර් එකට ඔයා ලියන්න ඕනේ. ඔයා ලියන කොලේ මෙන්න මෙහෙම අමුණන්න. එහෙම පේපර්ස් ටික එකතු කරගන්න ඕනේ. එතකොට තමයි ආගේ ලකුණු ටික ක්‍රමානුකූලව හැදෙන්න ඉස්සරහට යන්නේ. හරි. රෝම ඉලක්කම් 2 රෝම ඉලක්කම් 2 තියෙනවා සංඛ්‍යා ටිකක් අර විදිහම තමයි. අමාරු දේවල් නැහැ මේකේ. හරි. මේ පේපර් හරි ලේසි. පේපර්ස් 5කින් පස්සේ පේපර්ස් අපි අමාරු කරනවා. හරි. මේ බලන්න මේ පේපර්ස් 15ක් කරනවා ඔක්කොම. මේ 15ක් වාරයකට කරනවා. එතකොට ඒ දිකෙන් ඔයාගේ ලකුණු මට්ටම ගොඩක් උඩට එනවා. හරි. මේ විදිහේ ඔන්න හො ටිකක් දීලා තියෙනවා. හරි. මේ බලන්න. අර ඉස්සල්ලා වගේ එකක් විතරක් ගානේ 30 45 ඔන්න හොදිනවා. අර ප්‍රථමක සංඛ්‍යා ටික මෙදි 2 3 5 7 හරිද? ඉස්සල්ලාම ඔයාලට කරන්න තියෙන ළමයි මෙන්න මෙයාගෙන් අපි බෙදනවා. right. බෙදන්න පුළුවන්ද බලන්න? 15 දෙකෙන් බෙදන්න පුළුවන්ද දැන්? එහෙනම් අපි ගන්නවා 3. 3ෙන් බෙදුවාම එනවා 5යි. 5 3ෙන් බෙදන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපි ගන්නවා 5 ගන්නවා ඊළඟට. මේකෙන් බෑ මේකෙන් බෙදුවා ඒකෙන් ඊට පස්සේ මේක 5න් බෙදන්න වෙනවා අපිට. 2ෙනුත් බෑ 3ෙනුත් බෑ 5න් බෙදනවා එකයි. ඊට පස්සේ 30 බෙදනවා දෙකෙන්. බෙදනවා 15යි. 15 දෙකෙන් බෙදන්න බැරි නිසා අපි ගන්නවා 3. 3ෙන් බෙදුනහම එනවා 5යි කියලා. 5 3ෙන් බැරි නිසා අපි ගන්නවා 5. ඊට පස්සේ එනවා 1යි කියලා. 45 බෙදනවා දෙකෙන් බෙදන්න බෑ. ඒ නිසා අපි ගන්නවා 3. එනවා 15යි කියලා. 15 බෙදනවා 3ෙන්. එතකොට එනවා 5යි කියලා. 5 බෙදන්න බෑ 3ෙන්. ඔන්න ඔහම එනවා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අර ඉස්සල්ලාම විදියම තමයි. හරිද? හරිම ලේසි. මේ බලන්න 15 3 5 30 වැඩි කරනවා 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. ඒ කියන්නේ මෙන්න මේ ටික 45 45 කියන්නේ
3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5. 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 කියලා අපි ගන්නවා. හරි. මේ බලන්න. මෙතනත් 3 ඉන්නවා මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඕම රවුන්ඩ් කරන්න. ඕන්නම් මෙහෙම රවුන්ඩ් කරක් කමන්නේ. හරි. 5 ඉන්නවා මෙතන නේ. ඕම රවුන්ඩ් කරන්න. මේ තුනට කවුරුත් නැහැ. මේ දෙකටත් කවුරුත් නැහැ. ඒගොල්ලෝ තනියෙන්. දැන් අපිට තියෙන්නේ මාපෝසා හොයන්න. මාපෝසා හොයන්න තියෙන්නේ. මේ බලන්න 3 ගුණ කිරීම 5. 3 ගුණ කිරීම 5. 3 වරක් 5 කිය දෙන්නේ 15යි. 3 වරක් 5 15යි කියන උත්තරයක් එනවා. හරිනේ? ටක් ගාලා මෙන්න ටික දාගන්න මම කරන්නේ. ඊළඟට අපි යනවා 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ හරිම ලේසි. ඒක අමාරු නෑ. ලේසියෙන් උත්තර ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. ඊන පහත ප්‍රකාශනය ගුණිතයක්සේ විහිදුවා ලියන්න කියලා. 6 වෙනි ප්‍රශ්නේ එහෙමයි යන්නේ. පහත ප්‍රකාශනය ගුණිතයක්සේ විහිදුවා ලියන්න. හරි. කරමු. අමාරු නෑ. හරි. විහිදුවා ලියන්නයි තියෙන්නේ. හරි. ගුණිතයක්සේ හරි. හරි. බලන්න 6 වෙනි ප්‍රශ්නේ. සංකල්ප බලන්න. ගුණිතයක්සේ විහිදුවා ලියන්නේ. හරිම ලේසි. බලා ගන්න. කරන විදිය. අංක 6. 6 අහනවා ගුණිතයක්සේ විහිදුවා ලියන්න. මේ බලන්න. රෝමිලකම් එකේ තියෙනවා මෙහෙම. 2 තුන්වෙනි බලය. x ගේ දෙවෙනි බලය. ඔය මම ටිකක් තියෙනවා. මම ඔක්කොම ඉලක්ක ලියන්න ඕනේ නෑ. ඒක කොහොමද තියෙන්නේ? y ගේ තුන්වෙනි බලය. 4 දෙවෙනි බලය. x y 2 4යි x වර්ගය y. මේ බලන්න. මේක නම් ලේසි ළමයි. මාරම ලේසි. අපරාධ මේ වර්ගුණු තියෙන්නේ. දෙකේ ඒවා කීයක් තියනවද? 3ක් තියෙනවා නේ. දෙකේ ඒවා 3යි. x දෙකක් තියෙනවා. හරි. මෙතන y අකුරු y නෙමෙයි y අකුරු 3යි. තුනේ ඒවා තියෙනවා දෙකක්. y අකුරු තියෙනවා 3ක්. හරි. මෙතන 4 ඒවා තියෙනවා දෙකක්. x 1යි y අකුරු 2යි. මෙතන 4 ඒවා එකක් තියෙනවා. x අකුරු 2ක් තියෙනවා. y අකුරු 1ක් තියෙනවා. ඔච්චරයි. ෆයිල් ප්‍රශ්නේ ඉවරයි. හරි. ඉක්මන් කරන්න. වේගෙන් මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ප්‍රශ්න තියෙනවා මම අහන්න පෞද්ගලිකව අහන්න පුළුවන් ප්‍රශ්න. හරි. ඒක වේගෙන් දාන්න. ඊට පස්සේ ලේසි ප්‍රශ්නයක් තියෙනවා. ඒක අමාරු නෑ. රයිට්. මොකද්ද මේක අහන ප්‍රශ්නේ? ඊළඟට ප්‍රශ්න 4ක් දීලා තියෙනවා. 7 8 9 10 කියලා. ඒක පොඩ්ඩක් හොයාගෙන හිතන්න ඕන ප්‍රශ්නේ. මම මොකද මේක ස්ටොප් කරලා ඔයාලා හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. හොඳට බලන්න මෙන්න මේක තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ තියෙනවා 64 පාදය දෙක වූ දර්ශක අංකණයෙන් ලියන්න කියලා. ඒ කියන්නේ 64 කියන සංඛ්‍යාව ඔව් පාදය දෙක වූ දර්ශක අංකණයෙන් ලියන්න කියලා කියනවා. පාදය දෙක වූනේ. එතකොට 7 වෙනි ප්‍රශ්නේ 64 කියන සංඛ්‍යාව ඔයාලට ලියන්න ඕන පාදය දෙක වූ දර්ශක අංකණය. 64 කියන සංඛ්‍යාව ලියන්නලු පාදය දෙක වූ දර්ශක අංකණයෙන්. පාදය කීයද? පාදය දෙක වූ. එහෙනම් මේ 64 බෙදන්න ඕන ළමයි දෙකෙන්. කීය දෙන්නේ? 32යි. 32ක් බෙදන්න දෙකෙන් 16යි. 16 බෙදන්න දෙකෙන් 8යි.
8 බෙදන්න 2කින් 4යි. 4 බෙදන්න 2කින් 2යි. 2 බෙදන්න 2කින් 1යි. ඔන්න මේ බලන්න 64 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන්. මම මෙහෙ ලියන්නනේ 64 කියන සංඛ්‍යාව මේ බලන්න ගන්න. මේ අපිට ලියන්න පුළුවන් මේ බලන්න. දෙකේම කීයද 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතකොට අපිට 64 ලියන්න පුළුවන් මේ දෙකේ ඒවා කීයද 6යි. නේ 1 2 3 4 5 6 එච්චරයි. ඔන්න 6 වෙනි ප්‍රශ්නේ ඉවරයි. 7 වෙනි ප්‍රශ්නේ ඉවරයි. ටක් ගාලා දාන්න. හරිද? ලේසි. ඒ වගේම ප්‍රශ්නයක් තමයි ඊළඟට අහලා තියෙන්නේ. 64 කියන සංඛ්‍යාව තා ප්‍රශ්නයක්. වේගෙන් දාගන්න ඉක්මන් කරමු. මන්ට ඉවර කරමු අපි. හරිද? රයිට්. 8 වෙනි ප්‍රශ්නේ අහනවා ළමයි 64 කියන සංඛ්‍යාව පාදය 4 වූ දර්ශකම්කරෙන් ලියන්න. දැන් මොකද්ද කරන්නේ? කලින් කලේ 64 දෙකෙන් බෙදනවානේ. දැන් තියෙන්නේ 64 පාදය 4 වූ දර්ශකම්කරෙන් ලියන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ 64 කියන ඉලක්කම අපිට 4න් ඉලක්කමේ සංඛ්‍යාව බෙදන්න ඕනේ කීයෙන්ද? 64 කියන සංඛ්‍යාව බෙදන්න ඕනේ මේක කියන්නේ පාදය 4නේ. පාදය 4. එතකොට 64 ඔයා බෙදන්න 4යි. එතකොට එනවා 16යි. 16 බෙදන්න 4යි. එතකොට එනවා 4යි. 4 බෙදන්න ඕනේ කීයෙන්ද? 4න්මයි. පාදය 4නේ. එතකොට 1යි. ළමයි 64 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් මේ පාදය 4 වූ දර්ශකංකණය. මේ පාදය 4 වූ දර්ශකංකණය මේ 4 ඒවා කීයක් තියෙනවද? 3යි. 64 4 3වෙනි බලය. මේක තමයි උත්තරේ. රයිට්. ඉක්මනට මේක දාගමු. ඊට පස්සේ 9 වෙනි ප්‍රශ්නේ සහ 10 වෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්න දෙක එක වගේ. 9 වෙනි ප්‍රශ්نين අහනවා ළමයි මොකක්ද අහන්නේ? ඔන්න පොඩ්ඩක් වෙනස්. දැන් නම් දෙකෙන් බෙදනවද තුනෙන් බෙදනවද කියලා දීලා නැහැ. පාදය 4යිද පාදය 2යිද ඒවා මුකුත් දීලා නැහැ. දැන් ඔයාලට කෙලින්ම කියනවා. දැන් මේ වගේ ප්‍රශ්නයක් අහම ඔයා එකපාරට බය වෙනවනේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඒ කියන්නේ හදලා පුරුදු වුණාම මේක හදන්න පුළුවන්. බලන්න. 9 වෙනි ප්‍රශ්නේ අහන්නේ. ඒ මම 7 කියලා දාලා තිබුණා 8 වෙනි ප්‍රශ්නේ. හරිද? මේ දැන් මම දාලා තිබ්බ 7 කියලා. ඒ 8 වෙනි ප්‍රශ්නේ. හරි. මට ඒක වෙනස් කරන්න බැරි වුණා ඉලක්කම. ඒ ඔයාලට තේරෙනවනේ. හරි. මේ බලන්න. 9න් අහනවා ළමයි මොකක්ද අහන්නේ? 48 පාද ප්‍රථමක සංඛ්‍යාවල වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න. මේ මොකක්ද කියන්නේ? බලන්න. 48 කියන සංඛ්‍යාව. හරි 48 කියන සංඛ්‍යාව ලියන්නලු පාද ප්‍රථමක. ප්‍රථමක කියුවාම මොකද්ද මතක් වෙන්නේ? ප්‍රථමක සංඛ්‍යාවේ අර ඉස්සල්ලා මම කරපු දේ මේ. ඔන්න ඔය ටිකෙන් බෙදන්න කියලා කියනවා. ස්ථිර ඉලක්කමක් කියලා නේ ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදලා දාන්න කියලා කියනවා. දැන් මම බෙදන්න යන්නේ 48 කීයෙන්ද? දෙකකින්. එනවා 24යි. 24 දෙකෙන් බෙදන්න පුළුවන්ද? ඔව් පුළුවන්. 12යි. 12 දෙකෙන් බෙදන්න පුළුවන්ද? පුළුවන්. 12 දෙකෙන් බෙදුවම 6යි. 6 බෙදන්න පුළුවන් දෙක පුළුවන්. කීයදෙන්නේ? 3යි. 3 බෙදන්න පුළුවන්ද දෙකෙන්? බෑ. එහෙනම් අපිට ගන්න වෙනවා කවුද? 3 ගන්න වෙනවා. 3 3ෙන් බෙදුවා වෙනවා 1යි කියලා. හරිද? එතකොට ළමයි 48 කියන සංඛ්‍යාව පාද ප්‍රථමක වූ බලවල ගුණිතයක් ලෙස ලියද්දී මේ බලන්න 48 දෙකේ ඒවා තියෙනවා කීයක්ද? 3ක් තියෙනවා. 3 ඒවා 4ක් තියෙනවා නේ. මේ 4ක් තියෙනවා. මේ 1 2 3 4යි. 3 ඒවා කීයක් තියෙනවද? 3 ඒවා එකක් තියෙනවා. ඔන්න උත්තරේ. හරි. ඔච්චරයි. හරි. ඉක්මන් කරලා මේක දාගමු. ඊට පස්සේ අවසාන ප්‍රශ්නය 10 වෙනි ප්‍රශ්නේ. ඒකත් ඒ වගේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. හරිද? මොකක්ද අහන්නේ? අර විදිහමයි. මොකක්ද අහන්නේ? 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? පාද 100 පාද ප්‍රථමක සංඛ්‍යාවල වූ බලවල ගුණිතයක් ලෙස ලියන්න. හරි. මේ විදිහටම අපි කරමු. හරිද? 10 වෙනි ප්‍රශ්නේ. බලන්න. මේ අංක 10යි. අවසාන ප්‍රශ්නේ මේකේ. හරි. 100 කියන සංඛ්‍යාව ඔයාලට බෙදන්න වෙනවා දෙකෙන්.
100 දෙකෙන් බෙදන්න එනවා 50යි කියලා. 50 බෙදන්න කීයද? ඒත් දෙකෙන් 25යි. 25 කියන සංඛ්‍යාව ළමයි දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා මට කියන්න. දෙකෙන් බෙදන්න බෑනේ 25. තුනෙන් බෙදන්න පුළුවන්ද? තුනෙනුත් බෑ. එහෙනම් කවුද ගන්නෙ? 5 ගන්න වෙනවා. 25 බෙදනවා 5න්. එතකොට 5යි කියලා එනවා. 5ක් බෙදනවා කීයෙන්ද? 5න්. එතකොට 1යි කියලා එනවා. එතකොට 100 කියන සංඛ්‍යාව ළමයි අපිට 100 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් මේ දෙකේ ඒවා 1යි 2යි 5 ඒවා කීයද? 2යි. හරි. රයිට්. ඔයාලට තේරුණා කියලා මම හිතනවා. හරිද? ටක් ගාලා ඉක්මනට දාගන්න මේක. හරිනේ?